දවසම සුදුබත් කන ඔයාටයි අද වීඩියෝ එක. බලමුද අපේ ඇඟට මොකද්ද වෙන්නේ කියලා. සුදුබත් කියන්නේ ඉක්මනට ජීර්ණය වෙන කෑම. ඒ නිසා කෑව ගමන් ශක්තිය එනවා. ඒත් ඒ වගේ තියෙන ආහාරමය තන්තු අඩු නිසා පැය 2-3 ආයෙත් බඩගින්න එන්න පුළුවන්. ඔයා සුදුබත් කනකොට මස් මාළු එළවලු පළතුරු වගේ තියෙන විටමින් යකඩ කැල්සියම් වගේ දේවල් ඇඟට එකතු කරගන්න. ඒ විදිහට එකතු කරගත්තම කෑම වේල සමබර කරගත්තම ඔයාගේ සෞඛ්‍යයට ඒක හොඳයි. සුදුබත් කියන්නේ නරක දෙයක් නෙවෙයි. ඒත් ඒකට ප්‍රෝටීන් එකක්, එළවලු එකක්, පරිප්පු එකක් එකතු කරගත්තොත් බඩ පිරලා ඉන්න කාලය වැඩි වෙනවා. වැඩ කරන ගතියත් හොඳ වෙනවා. එතකොට ඔයා අනවශ්‍ය කෙටි කෑම කන්නේ නැහැ. ඒ වගේම සල්ලිත් ඉතුරු වෙනවා. සෞඛ්‍යයටත් ගොඩාක් හොඳයි. හැමදාම සුදුබත් කන ඔයා ඉඳලා හිටලා රතු හාල් පොඩ්ඩකුත් කන්න. සුදුබත් කන කෙනෙක්ට එකපාරම රතු හාල් වලට මාරු වෙන්න අමාරුයි. ඒත් පොඩ උත්සාහ කරන්න දවසක් රතුබත් කන්න, දවසක් සුදුබත් කන්න. ඉතින් මේ ආහාරමය තොරතුරක් විතරයි. මම වෛද්‍යවරයෙක් නෙවෙයි. ඔයාට ලෙඩක් තියෙනවා නම් වෛද්‍යවරයෙකු හමු වෙලා උපදෙස් ගන්න පුළුවන්. නිරෝගීව ඉන්න ගමන් හැඩට ඉන්න උත්සාහ කරන්න. ස්තුතියි.